හැලෝ යාළුවනේ කොහොමද? අද සාදරයෙන් පිළිගන්නවා අපේ ඩිටෙක්ටිව් ටොම් YouTube නාලිකාවට. ඉතින් යාළුවනේ මම කලින් වීඩියෝ එකේ ඔයාලට දුන්න අභිරහස ඔයාලා විසඳුවාද? ඉතින් ඒ වීඩියෝ එකට අදාළ ඒකේ හොරා කවුද කියලා අද මම මේ වීඩියෝ එකේ අවසානයේට කියනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම ඉන්න කියලාත් ඔයාලට මතක් කරනවා. මොකද නිල්මණිකේ හොරාව ඔයාලට දැනගන්න පුළුවන් එතකොට. ඉතින් ඔයාලා මීට කලින් මේරි සෙලෙස්ටින් නෞකාව ගැන අහලා තියෙනවද? ලෝකයේ ගොඩක්ම මේ නෞකාව ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ අවතාර නැව කියලයි. ඉතින් මේ නැවට මෙහෙම කියන්න මොකක්ද හේතු වුණේ කියලා දැනගන්න ඔයාලට මේ වීඩියෝ එකෙන් පුළුවන්. ඉතින් වසර 150කටත් වඩා පැරණි මේ සිද්ධිය තවමත් අවතාර නැවේ සිද්ධිය විදිහට ගොඩක්ම ප්‍රසිද්ධයි. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව channel එක subscribe කරගෙනම අපි යමු අද මේ වීඩියෝ එක බලන්න. මේ සිද්ධිය සිද්ධ වෙලා තිබෙන්නේ 1872 දෙසැම්බර් මාසයේ. කපිතාන් බෙන්ජමින් ඔහුගේ බිරිඳ සාරා සහ ඔවුන්ගේ දියණියත් සමගින් මත්පැන් බැරල් 1700ක් පමණ පටවාගෙන නෞකාවකින් මේගොල්ලෝ ඇමරිකාව බලා පිටත් වෙලා තිබෙනවා. ඉතින් මේ කපිතාන් බෙන්ජමින් කියන්නේ පළපුරුදු නාවිකයෙක්. ඉතින් යාළුවගේ කාර්ය මණ්ඩලයත් ඒ වගේම තමයි. ගොඩක් පළපුරුදු තියෙන අය. ඉතින් මේ ගමන මෙයාලට සාමාන්‍ය ගමනක් වුණා. ඉතින් මේ නෞකාව පිටත් වෙලා දින 40කට පස්සේ වෙනත් නෞකාවකට ඇට්ලාන්ටික් සාගරේ තිබිලා මේ නෞකාව හමු වෙලා තිබෙනවා. ඉතින් පුදුමයට කාරණාව නම් මේ නැව සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා තමයි තිබිලා තියෙන්නේ. කාර්ය මණ්ඩලයේ වගේම කපිතාන්ගේ පවුලේ හෝඩුවාවක්වත් හොයාගන්න ලැබිලා නැහැ. ඉතින් මේ නෞකාවට කිසිදු හානියක් සිදු වෙලා තිබිලත් නැහැ. සියලුම රුවල් දිගහැරලා තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ නැවේ තිබ්බ වටිනා කියන කිසිම දෙයක් නැති වෙලත් නැහැ. ඉතින් ඒ කියන්නේ මේක මුහුදු මංකොල්ලකාරයන්ගේ වැඩක් නන් නෙවෙයි. ඉතින් මේ නෞකාවෙන් අතුරුදන් වෙලා තිබ්බේ එකම එක දෙයයි. ඒ තමයි ජීවිත ආරක්ෂක බෝට්ටුව වගේම නැවේ තිබුණු වටිනා කියන ලී කිවිලි වර්ගයක්. ඒ වගේම මුළුතැන්ගේ මේසි උඩ කාර්ය මණ්ඩලයේ කෑම කන අතරමැදි ඉතින් නැගිටලා ගියා වගේ පේන්න තිබිලා තියෙනවා. ඉතින් රාජ්පරීක්ෂක ටොම් මේ පිළිබඳව ගොඩක් දේවල් හොයලා තියෙනවා. ඉතින් අපි මේ මොනවද කියලා බලමු. මම මේක අద్భుත කතාවක් විදිහට දකින්නේ නැහැ. මම දකින්නේ නිවැරදි තොරතුරු නොමැතිව ගත්ත තීරණයක් වගේ. මේරි සෙලෙස්ටින් නෞකාවේ රැගෙන ගියේ මත්පැන්. ඉතින් මේ මත්පැන් තමයි මේකට හේතු වුනේ. ඒ කාලේ නැව්වල අරන් ගිය මත්පැන් බැරල් වලින් මද්ද්‍රව්‍ය වාෂ්ප වෙලා තිබෙනවා. ඉතින් මේ වාෂ්ප ගිනි ගන්නා සුළුයි. ඒ නිසා නෞකාව ගමන් කරන අතරතුර බැරල් වලින් විශාල ශබ්ද වගේම පිපිරීමක් වගේ දෙයක් ඇහෙන්න ඇති. නැත්තම් ඒ වාෂ්ප නිසා ඇති වූ දැඩි භීතියක් කපිතාන්ට වගේම කාර්ය මණ්ඩලයට දැනෙන්න ඇති. ඔවුන් ඉතින් හිතන්නේ ඇති නැව පුපුරන්න යන්නේ කියලා. මේක නිසා කපිතාන් ශනිකව තීරණය කළා ජීවිත ආරක්ෂක බෝට්ටුවට නැගලා නැවෙන් ටිකක් ඈතට යන්න. ඉතින් ඔහුන් හිතන්නේ ඇති මේ නැව පිපුරුවේ නැත්තම් නැවට ආපහු ගොඩ වෙන්න. ඉතින් මොහුන් නැවෙන් යන්න කලින් මේ නැවට කඹයක් දාලා ඒ කඹේ ජීවිත ආරක්ෂක බෝට්ටුවෙත් ගැට ගහගෙන යන්න ඇති. මොකද මොහුන්ට ආපහු මේ නැවට එන්න ඕන නිසා. ඉතින් මේ විදිහට මේගොල්ලෝ ඈතට ගිහිලා ඉද්දි සාගරයේ ඇති වූ හදිස්සි රළ පාරක් නිසා මේ නූල කැඩලි ගියා වෙන්න පුළුවන්. එතකොට මේ කාර්ය මණ්ඩලයට නෞකාවට ආපහු එන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේගොල්ලෝ මෙහෙම්ම සාගරයේ අතරමං වෙලා යන්න ඇති. මොකද සාගරයේ ඇතිවෙන එකපාර හුලංසර නිසා මේ නෞකාවත් ඈතට ගහගෙන යන්න ඇති. මේරි සෙලෙස්ටින් නෞකාවේ පිටිපස්සේ තියෙන්නේ බීතියක් නොවේ. ඒ වගේම පිටසක්‍ර සිද්ධියකුත් නෙවෙයි. හදිස්සි වෙලා ගත්ත වැරදි තීරණයක් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. ඉතින් මේ සිද්ධියෙන් අපිට දැනගන්න තියෙන්නේ කිසිම දෙයකදී හදිස්සි වෙලා තීරණ ගන්න එපා කියන එකයි. ඉතින් යාළුවනේ මේ පිළිබඳව ඔයාලා මොනවද දන්නේ? ඔයාලා හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම කලින් වීඩියෝ එකේ දියමන්තිය හොරකම් කරේ රුවන්. ඉතින් යාළුවනේ ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා ඒ වගේම ඊට හැපෙන තිබෙන notification button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ගමන් චල් මං අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.